අපේ ජීවිතේ අපි කඩාව වැටීමකට ලක්වුණොතින් දරා ගන්නට බැරි වේදනාත්මක අවස්ථාවකට මුහුණ පාන්නට සිදු වුණොතින් අපි ඒට හේතු හොයලා බලද්දී බොහෝ දෙනෙකු කියන දෙයක් තමයි බොහෝ දෙනෙකුට සිදු වෙලා තියෙන දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම කියන කාරණාව. අපි කෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වූවාට පසුව අපිට හරි අමාරුයි අපේ ජීවිතයේ නැවත තිබුණ ආකාරයටම පත් කරගන්න. අපි බොහෝ දුරට කල්පනා කරනවා, බොහෝ දුරට අපි අපේ වැඩ කටයුතු අඩපණ කරගෙන ඒ වෙනුවෙන් කාලය වැය කරමින් මානසික වැටෙනවා. සමහර විට අපට නිින්ද යන්නේ නැහැ. අපි ඒ ගැන හිතමින් දුක් වෙනවා. සමහර විට අපි මේ සියලු දේවල් අවසානයේ විෂාදයේ තත්ත්වයට පවා පත් වෙන්නට පුළුවන්. ඉතින් ප්‍රතික්ෂේප කිරීමකට ලක්ුණාට පසුව මම කියන්නේ අපි කොහෙත්ම අපිව ප්‍රතික්ෂේප කරපු අය හෝ කෙනා ගැන හිතමින් අපේ ජීවිතයේ විනාශය කරා රැගෙන ගිහිලා තේරුමක් නැහැ. මොකද අපිට ආදරය කරන කෙනෙක්, අපිව ජීවිතයට අවශ්‍ය කෙනෙක්, අපිව වටින කෙනෙක් කෙත්දිනකවත් අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙකු ගැන හිතමින් අපි කාලය වැය කරනවා නම් අපි ඒ කරන්නේ හරිම අනුවන ක්‍රියාවක්. යම් විටකදී අපි හිතමුකෝ ප්‍රේම සම්බන්ධයක් කියලා. ප්‍රේම සම්බන්ධයකදී අපි ප්‍රතික්ෂේප වීමකට ලක්ුණොතින් අපි ඒ කෙනාගේ ෆොටෝස් බලමින්, ඒ කෙනා එක්කලගේ ඒකේ මතකයන් මතක් කරමින් අපි සමහර විට උත්සාහ කරනවා නැවත ඔහුට හෝ ඇයට කතා කරන්න. කෝල් එකක් ගන්න හිතෙනවා, මැසේජ් කරන්න හිතෙනවා, ඇයි ඔයා මට මෙහෙම කරේ කියලා අහන්න හිතෙනවා, මගේ කෝල් එකකට ආන්සර් කරන්න කියනවා, මට ඔයා කටහඬ අහන්න ඕනේ කියනවා. මම ඔබට කියනවා ඔබේ සිතත් මේ විදිහට ඔබට බලපෑම් කරනවා නම් ඔබ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට කතා කරන්න කියලා කෙදිනකවත් ඒක කරන්න එපා. අඩුම තරමේ මාස 3ක්වත් ඔබ ඔබේ හිත කොහොම හරි හදාගෙන ඉන්න උත්සාහ කරන්න. එවිට ඔබට පුළුවන් ඒ සියලු දේ අමතක කරලා ඔබේ ජීවිතයට මුහුණ දෙන්න. මා ඔබට නැවතත් කියන්නේ ප්‍රතික්ෂේප කරපු අය ගැන හිතමින් ඔබේ ජීවිතය විනාශ කරගන්නට එපා. ඔබට වටිනාකමක් දෙන්න. ඔබ ඒ වෙනුවෙන් ඔබට ආදරය කරන්න පටන් ගන්න. ඔබේ හැකියාවන් මොනවද කියලා හිතමින් ජීවිතය දියුණුව කරා රැගෙන යන්නට උත්සාහ කරන්න. මොකද අපට ආදරය කරන කෙනෙක්, අපිව වටින කෙනෙක්, ජීවිතයට අපිව ඕමනා කෙනෙක් කෙදිනකවත් අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක නිසා මේ අහන ඔබත් දැනටමත් ප්‍රතික්ෂේප වීමකට මුහුණ පාලා සිටිනවා නම් මං හිතනවා මගෙන් ඔබට යම් කිසි දෙයක් ගන්න ඇති කියලා. ඇතනම් දෙයක් ගන්න, නැත්නම් මාගේ මේ සියලු වචන බැහැර කරන්න. ඉතින් ඔබ සෑම දෙනාගේම ජීවිතයට ජය පතනවා. ගෙන් එන්න. අයුබෝවන්.